4යි 5යි. ආයෙ 6ක් පේනවා. Welcome Welcome to to Travelers. Travelers. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ හෝමගම තියෙන ලස්සනම විහාරයකට. ඉතින් මේ හිතාගන්න බෑ මේ වගේ තැනක් හෝමගම තියෙයි කියලා. මේ අපි ඉතින් බලමු. අපි දැන් මෙතනට හෝමගම කියන්නේ? හිටියන අපි මෙච්චර කාලයකට ඇවිල්ලා තිබුණේ නෑ මෙහෙට. අපි බලමු මේ කොහෙද කියලා. මේකට කියන්නේ ඉඹුල් කන්ද විහාරය. අපි එන ඉඹුල කන්ද කියලා කියනවා. අපි ඉස්සරහට යමු. ලස්සන පන්සලක් මේක හිත නිවෙන හිත සුවපත් වෙන ඇත්තටම ලස්සනයි. අර සබහා දාමට මුල් තැන දීලා හදපු පන්සලක්. අතන බුදු පිළිම වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. අපි එතෙන්ටත් යන් අපි වෙන්නන්නම් ඉතින් පුළුවන් විදියට මේ හැම දෙයක්ම ඉතින් ලස්සනයි. ඔයගොල්ලොත් එන්න අපි දාන්නම් ලොකේෂන් ඔක්කොම අපේ channel එකකින්. හරි ලස්සනයි මේ ආච්චි. කළු ගලෙන් එක හදලා තියෙන නේද? ආරම ලස්සන. හිතා ගන්න බැරි view එකක් ඉස්සරහා තියෙනවා. අපි මෙහෙ view point දෙකක් තියෙනවා මට පේන්නේ. අපි තාම දෙකයි සෙට් වුනේ. තාම දෙකයි දැක්කේ එක තරක දහම් පාසල් කරනවා ඒක හින්දා එතනට යන්න බෑ. බලන්නකො මෙතන කොහොමද කියලා. සම්පූර්ණ මුළු පැත්තක්ම පේනවා. දන්නේ නැහැ කියන්න කොයි පැත්තද එහෙම පේන්නේ කියලාවත්. මොකද මේ ලොකු බිල්ඩින්ග්ස් ටිකක් මෙන්න මෙහෙම එක පෙළට පේන්න තියෙනවා. කොළඹ වෙන්න ඇති. පල්ලෙහා ඔයගලන්ට පේනවද දන්නේ නැහැ අතන. ගල් වැඩ බලක් එහෙම තියෙනවා. පොඩ්ඩක් හැබැයි දැන් රස්නේ මොකද දැන් වෙලාව 10ට විතර ඇති. අවුවත් නියම ගන්නට වැටලා තියෙන්නේ. ඕගලන්ට පේනවද දන්නේ නැහැ. මෙතෙන්ට කඳු පේන ඔක්කොම පහක් නේ. 1යි 2යි 3යි 4යි 5යි. ආයෙ 6ක් පේනවා. පිළිම වහන්සේ නමක් වැඩම කළා ඉන්නවා. ඔයගලන්ට පේනවද දන්නේ නේද? හරි ලස්සනයි ඒ දර්ශන. හිතන්නේ මේ view එකට වඩා ගොඩක් ලස්සනයි අර දහම් පාසල් කරන තැන. අපිට එතෙන්ට යන්න බෑ මේ. එතන තනිකර හෝල් එකක් වගේ තියෙන්නේ. ධර්මශාලාව එතන කලින් කිව්වා වගේ දහම් පාසල් ගන්නවා. ඔයගලන්ට දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතෙන්ට සාමාන්‍යයෙන් එන්න හිතන් ඉන්නවා නම් උදේ වරුවේ හරි හවස් වරුවක හරි එන්න. මොකද මේ පොඩ්ඩක් අවු වටනට පස්සේ ඇත්තටම අමාරුයි. මෙතන තියෙනවා දන්සල කියලා බෝඩ් එකක් ගහලා. මං හිතන්නේ මේක හදලා තියෙන්නේ ඔය පන්සලට එන සිල් ගන්න කට්ටියට අර ඒ වගේ කට්ටියට මෙතන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ගේන ආහාර එහෙම හදාගන්න. හරිද? හරි ලස්සනයි මෙතන මේ අර අපි කලින් පෙන්නපු view point එක ගාවමයි මේකත් තියෙන්නේ. ඇත්තටම මේ ලස්සනයි මේ තනිකර ගැමි විදියට හදලා තියෙන්නේ මැටි වලින්. ලන්ත ඇරුමක්. දකින්නත් අඩුයි. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ මෙතන මේ වැලිය එහෙම අතුරලා මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මම හිතන්නේ මේකට ඉෂාරා නම් යනවා පල්ලෙහාට. ඔයගලන්ට අර කලින් view point එකක් පෙන්නුවේ මෙන්න මෙතන ගලගාව. ඔන්න ඔතනින් පොඩි අත්තටක් එක්ක ගල්පඩි පෙළක් තියෙනවා. මෙන්න මේ ගල්පඩි පෙළ බැහැගෙන ඔයගලන්ට පල්ලෙහාට යන්න පුළුවන්. අපි බලමු මොකද හිතෙන්නේ වට? පොඩ්ඩක් අවුවයි. අපි ආව වෙලාව පොඩ්ඩක් අවුවයි. පොඩ පරක් වෙලා ආවේ. නැත්තම් හැබැයි මාරම ලස්සනයි. ඔව් මේ මොකද මේ පන්සල මේ
ඇතරම ගොඩනැගලා තියන්නේ ස්වභාව ස්වභාව ධර්මයත් මුල් කරගෙන ඉතින් බුදුහම කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක තියෙන බැඳිච්ච දෙයක්. ඉතින් අව්ව වුණාට මාර ගතිය මෙතන. අව්ව කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි මෙන්න මෙතන මේ ගල රත් වෙලා ඒ ටික උනාට පස්සේ අර ඒකයි නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔයගලන්ටත් එන්න කියලා අපි ආරාධනා කරන ඉෂාරාත් යනවන්න හරි ඔයගලට පේනවද අන්න හරි යනවා. අපි ගිහිල්ලා පෙන්නන්නම් අපි යන ඔයාගේ හිත නිවෙන දර්ශනය ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න යාළුවනේ මේ තියෙන්නේ ඒ ලස්සන තැන. යාළුවනේ මේ තියෙන්නේ මේ පන්සලේ චෛත්‍ය වහන්සේ දිව්‍ය රම්‍ය මහා සෑය කියලා තමයි මේකට හඳුන්වන්නේ. ඔයගලන්ට පේනවද දන්නේ මෙතන දහම් පාසලක් තියෙන පොඩි ළමයින්ගේ. ඇත්තටම ලස්සනයි ඒකත්. පොඩි කාලේ මතක් වුණා. එහෙනම් බලන්නකෝ. ඉතින් දැන් අපි අදට vlog එක ඉවර කරන්න යන්නේ. අපිත් දැන් ගෙදර යන්න හදන්නේ. ඔයගලන්ට මම අර කලින් කිව්වා නේද? පටන් ගන්න තැනම ඔයගලන්ට වහන දාන්න පුළුවන් තැනක් තියෙනවා කියලා. මේ තියෙන එක මේ හොඳට ඉඩ තියෙනවා ඔයගලන්ට. ඒ කියන්නේ පන්සලට එන තැනම තමයි ඒක තියෙන්නේ. ඔයගලන්ට ඔයගලගේ වාහනේ මෙතන ආරක්ෂිතව ගාල් කරගන්න පුළුවන්. ඉතින් අද vlog එක මෙතනින් නවතිනවා. ඉතින් මේ වෙනකම් මේ vlog එක දිගටම රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් vlog එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු. එහෙනම් welcome to travelers කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි TikTok වල ඉන්නවා, Facebook ඉන්නවා. ඉතින් ඒවත් follow කරන්න. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි තවත් අලුත් vlog එකකින් ඉක්මනටම හම්බ වෙමු. අපි welcome to traveler